ඔව් සහෝදර සහෝදරවත්නි මම නැවත වරක් පැමිණි දැන් තියෙන ඡන්ද උණුසුම ගැන පොඩ්ඩක් කතා කරන්න වචන සුවයි. ඒ කිව්වේ දැන් අපේ මාලිමාව රජේ අතිගරු ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඔක්කොම සිස්ටම් චේන්ජ් එකට තමයි දැන් ඔක්කොම හැඩ ගැහිගෙන ඉන්නේ. ඒ හින්දා මේ මියුනිසිපැලිටි මේ ඡන්දේ ජයගත්තොත් මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ක්‍රමයක් ඉබේටම හරියනවා. 75ක් හරියන්නේ මේ මියුනිසිපැලිටි. ඇයි? ඇඟිල්ල ගන්නවා උදේට කුඩු බිස්නස් කරනවා ආපහු ඕෆ් එක ඇවිල්ලා ඇඟිල්ල ගන්න. සේවකයෝ නිකන් එළු පැටව වගේ අරන් දාලා තියෙනවා. ඇයි? පෙළපාලියට ගිය කට්ටිය මේර්ලගේ ඒ ඔක්කොම කිසිම ක්වොලිෆිකේෂන් නැහැ. පුරුෂ්කාල සුපර්වයිසර් කියලා දාලා ගන්න. සුපර්වයිසර් ජොබ් එකක් නැහැ කියලා නේ හිතාගෙන ඉන්නේ ඉඳ සුපර්වයිසර්. ඒ හින්දා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සහෝදර සාරෝනේ මේ අවුරුදු 70 සිස්ටම් එක කඩලම දැම්මා දැන්. තවදුරටත් සුද්ධ කරන්න තියෙනවා. තවදුරටත් සුද්ධ කරන්න තියෙන්නේ තම්බලා හොදලා අයියෝ වේලෙන්ද දාලා ආපහු තම්බන්නත් ඕනේ මේ සුද්ධ කරන්න මේ ලංකාව. ඇයි ඒ විදිහට කඩා කප්පල් කළා ගාලා අඩි මුඩි ගාලා කුඩු ගාලා කුඩේ කුඩු රට. ඒ හින්දා මේ කැසිනෝ කාර්යෝ රූප සුන්දරීලාට හරියන්නේ මේ පදේ. මන් දන්නේ මේ කවුද මේ ඒ ජනතාව දීපු ඡන්ද මොලේ නැතුව මුදල් වලට අය බත් පාර්සල් වලට අය මුලා වෙලා ඔන්න දීපු ඡන්ද තමයි දැන් ඉතින් අපිටම දැන් නඩු දානවා. අපේ පොඩි මිදුලක් තියෙනවා නම් එතන වතුර ටිකක් පිරලා තිබුණොත් නඩු දානවා ඒකට. මේ රජේ තැන් තියෙනවා මෙතන මේ බලන්න පොඩ්ඩක් ගිහලා වැල්ලම් පිටේ මේ කොළුණා පැත්තේ පොඩි ඇලවල් හැමතැනම දුවනවා. හැම ඇලක්ම පිරিলা තියෙන්නේ. ඕකෙත් බලාගෙන ඉන්නේ කවුද? ජනතාව. පාරවල් කැඩෙනවා, වතුර පිරෙනවා. ඒ හින්දා අලුත් පිළිතුරක් දෙන්න ඕනේ සහෝදර සහෝදරවරුනි අපේ මාලිමා රජයට තව ශක්තියක් ලබා දෙන්න ඕනේ. ඒ හින්දා ඔය අර කොංග්‍රස් මේ කොංග්‍රස් අර ජොලිසියා බස්මාමා වැඩක් නැහැ අපිට වැඩක් නැහැ. සත පහකට වැඩක් නැහැ. එයාගේ නංගි එයාගේ දුව සල්ලි අධිකව කියලා තව පක්ෂයක ගිහිල්ලා ඉල්ලනවා මේ මාව කොහොම හරි බේරලා දීපන් කියලා. ඉතින් ඒ වගේ වැඩක් නැහැ අපිට. කුඩුකාරයන්ට බේබද්දන්ට ඡන්දෙ දීලා එපා වෙලා දැන් ඉතින් ට්‍රැක් එකේ ඉන්නේ අපි හොදලම දාන්න ඕනේ කියලා. අතුගාලම දාන්න ඕනේ කියලා. බොරුකාරයෝ වංචාකාරයෝ කොමිස්කාරයෝ දන්නව නේද? කාලෙක පොලිසි දෙවයේ මිනිස්සු කිව්වා. දැන් මිනිස්සුන්ට බය පොලිස් ඉල්ලා හැංගෙනවා. තව මිනිස්සු තාම හැංගිලා. පිටපල්ලා නිදාගනින්න එම. සහෝදරවරුනි මේක කතා කරන්න ගියාම පැය ගණන් දවස් ගණන් කතා කරගෙන ඉන්න. මේ ඉඳ කරුණා කරලා මේ ඡන්දය හරියටම පාවිච්චි කරන්න මාලිමාවට ඡන්ද දෙන්න කියලා මිලා සිතමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.